ඉතින් netsit YouTube channel එකට ආයිබෝන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉසාර සෙව්වන්දි ලංකාවට පැමිණ මේ මොහොතේ ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඉසාර සෙව්වන්දි මාස කිහිපයක්ම සැඟව සිටියා පාතාල නායකයෙකුන ගණේ මුල සංජීවගේ ඝාතනයෙන් පසුව. ඉතින් සියලු විමර්ශනවලදී අනාවරණය වුණේ පාතාල නායකයෙකුන කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් පරිදි කමාන්ඩෝ සමිදු කියන්නේ ගණේ මුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළ කමාන්ඩෝ සමිදු නොහොත් සමිදු දිවිසන් කඳනාරච්චි නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් ඔහුට ගින්නවේ ලබා දුන් නීතිඥවරයෙක් ලෙස වෙස්වලාගත් ඉෂාරා සෙව්වන්දි සූක්ෂම ගිනියවිය නීති පොත අස්සේ සංගවා උසාවි භූමියේදී කමාන්ඩෝ සමිදුට මෙය ලැබෙන්න සැලසූ අතර ඉන්පසු මෙම ඝාතනය ක්‍රියාත්මක වුණා. වෙඩික්කරුගේ ඉලක්කය සාර්ථක වූ අතර ඉසාරා සෙව්වන්දි සහ කමාන්ඩෝ සමිදු උසාවි භූමියෙන් පලා යමින් සිටියා. ඔය අතරතුර ආරක්ෂක අංශ ඉතාමත් සූක්ෂමව කමාන්ඩෝ සමිදු නොහොත් වෙඩික්කරු අත්අඩංගුවට ගැනුණු අතර ඉසාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණේ නැහැ. දින සති ගත වුණා. ඉෂාරා සෙව්වන්දි ලංකාවේ විවිධ ප්‍රදේශවල සැඟව සිටියා. අවසානයේ මිද්දෙනියෙන් ඉන්දියා බලා බෝට්ටුවෙන් මුහුදු මාර්ගයෙන් පලා යාමට ඉෂාරා සෙව්වන්දි සමත් වුණා. ඉෂාරා සෙව්වන්දිට මෙම ගමනට සහාය දැක්වුවේ ද්‍රවිඩ ජාතිකයෙකු වන කෙහෙල්බද්දර පද්මගේ සමීපතයෙකු වන ජේ.කේ. බායි. මෙම ජේ.කේ. බායි විසින් එතනින් නොවැත ඉන්දියාවේ නේපාලයටද ඉෂාරා සෙව්වන්දිව රැගෙන යන්නේ සූක්ෂමව. එතනින් නොනැවති කෙහෙල්බද්දර පද්මගේ උපදෙස් පරිදි ඉෂාරා සෙව්වන්දි ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර යුරෝපය බලා පිටත් කිරීමටද සැලසුම් කර තිබුවත් ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පසු සියලු සැලසුම් ව්‍යර්ථ වුණා. ඒ අනුව බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල දැනට අත්අඩංගුවේ සිටින කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. ඔව් සර්, මම හැමදේම කියන්නම්. කෙහෙල්බද්දර පද්මේ සියලු පාතාල කණ්ඩායම් සහ ඔහුගේ සගයින් සැඟව සිටින ස්ථාන එකින් එක දිගහරින්න පටන් ගත්තා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල තව පොලිස් කණ්ඩායමක් සහ බුද්ධ්‍යංශ නිලධාරීන් සමග මෙහෙයුම සැලසුම් කළා. මේ දවස්වල රොහාන් ඕලුගල සර් නැහැ. ඔව්, රොහාන් ඕලුගල සර් අසනීපනේ වාඩි ගිහිල්ලා නැහැ. රොහාන් ඕලුගල සර් මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. රොහාන් ඕලුගල සහ පොලිස් කණ්ඩායම නේපාලය බලා පිටත් වුණා. මෙම මෙහෙයුම නේපාලයේ ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා පොලිසිය බුද්ධ්‍යංශය එක්ව ක්‍රියාත්මක කර අතර එහිදී ඉෂාරා සෙව්වන්දිගේ බායි ඇතුළු තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වුණා. අත්අඩංගුවට පත් වූ පසු ඉෂාරා සෙව්වන්දි සර් කෙල්ලේ කොහොමද? මම හිතුවා ඔලුගල සර් කවදා හරි ඇවිල්ලා මාව ඇරෙස්ට් කරයි කියලා යනුවෙන් පැවසුවා. ඉතින් ඔන්න ඉෂාරා සෙව්වන්දි කණ්ඩායම ලංකාවට රැගෙන ආවා. ඉදිරි විමර්ශන කටයුතු සඳහා CIDට රැගෙන ගියාරයි ඔබ මේ දකින්නේ. netsit YouTube channel එකත් subscribe කරන්න. ඉදිරි විමර්ශන කටයුතු වලින් පසුව ඔබට තොරතුරු ගෙන එන්නම්.